සුළුරු සීතල යාමේ ඔබට ලං වී රහසේ උණුසුමේ හැංගිලා පාවෙමුද ආකාසේ දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළඟේ අප දැවටිලා පිය නගමු ළඟටම අද හස්බන්ඩ්ගේ වැඩ දවසක්. ඒ නිසා එයා උදෙන්ම වැඩට ගියා. එයා යද්දිත් එළිය තිබුණේ මං ආසම විදිහේ වැහිබර කාලගුණයක්. ඉතින් වෙනද වගේම මං මුලින්ම කළේ ඇඳ අස් කරලා දාලා දවස පටන් ගත්ත එක. ඊට පස්සේ කිචන් එක පැත්තට ඇවිල්ලා තිබුණ භාජන ටික හොදලා දාන්න පටන් ගත්තා. ඇත්තටම ගෙදර මේ වගේ පුංචි පුංචි තැන් පිරිසිදුවට තියාගනිද්දි අපේ හිතට ලොකු නිදහසක් දැනෙනවා. එළියෙන් එහෙන වැස්ස සද්දෙත් එක්ක හදිසියක් නැතුව හිමින් අස් කරද්දි ඒ කරන වැඩෙන් පවා හිතට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. මං ඉස්සරින්දම්ම ගොඩක් ආස දෙයක් තමයි කිචන් එක මේ විදිහට ලස්සනට පිරිසිදුවට තියාගන්න එක. එතකොට හිතේ කිසිම පාළුවක් අකමැත්තක් නැතුව මාරම නිදහසකින් කෑමක් හදාගන්න හිතට එන්නේ ලොකු ආසාවක්. ඔන්න ඉතින් මං ඒක අස් කරගෙන ඉවරයි. වැඩ ටික ඔක්කොම ඉවර කරලා මං දැන් හදන්නේ වොෂ් එකක් දාගන්න යන්න. ඉතින් වොෂ් එකකුත් දාගෙන ඇවිල්ලා මං දැන් මේ ලෑස්ති වෙන්නේ රෑට කෑම හදන්න. ඉතින් මං අද හදන්නේ වට්ටක්ක උයලා පෝක් කරි එකක් හදලා පොල් රොටි. ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා මේ වගේ නිදහසේ උයද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. ඉතින් හස්බන්ඩ් මහන්සි වෙලා ගෙදර එද්දී එයා ආස කරන මෙනු එක ආදරෙන් හදලා තියෙන එක තමයි වයිෆ් කෙනෙක් විදිහට මම මගේ ජීවිතේ ලබන ලොකුම සතුට. මුලින්ම මං කරන්නේ මේක හදන්න ඕන කරන දේවල් ඔක්කොම ලෑස්ති කරගන්න එක. එතකොට මට උයන්න හරිම ලේසි. උයන්න ආසත් හිතෙනවා. ඉතින් ඒ ඔක්කොම ලෑස්ති කරගෙන ඉවර වෙලා මං දැන් හදන්නේ වට්ටක්ක එක ටෙම්පරාදු කරගන්න. මේ විදිහට හැමදේම පිළිවෙලට ලෑස්ති කරගත්තට පස්සේ උයන්න ගොඩක් ආස හිතෙනවා. ඉතින් මං මුලින්ම එකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ අබ එකතු කරනවා. ඊටත් පස්සේ ලූණු, සුදු ලූණු, අමු මිරිස් දාලා ඒ ටික හොඳට කලවම් කරගන්නවා. මන් දැන් මේකට මිරිස් කුඩුත් එකතු කරගන්නවා.
ඊට පස්සේ ඒ ටික හොඳට කවලම් කරගෙන ඒකට මම වත්තක්ක ටික දාගන්නවා. දැන් මේ ටික තැම්බෙන්න එකට වතුර ටිකක් දාලා මේක වහලා තියෙනවා. ඔන්න ඉතින් මම දැන් ඒකත් හදාගෙන ඉවරයි. ඒ ගමන්ම මම පොල් රොටි එකත් හදාගත්තා. මේ වෙලාවෙද්දී නම් වැස්ස චුට්ටක් අඩු වුණා. ඉතින් දැන් හස්බන්ඩ්ත් ගෙදර ආපු නිසා අපි දෙන්න ලෑස්ති වෙන්නේ ගෙදරට ඕන කරන බඩු වගේක් ගන්න එළියට යන්න. මම හිතපු විදිහටම ලස්සන නිදහස් ජීවිතයක් මට හම් වෙලා තියෙනවා. හවසට හස්බන්ඩ් එක්ක එකතු වෙලා මේ විදිහට ගෙදරට ඕන කරන බඩු ටික ගන්න එන මේ පුංචි මොහොතක් වුණත් මගේ ජීවිතේ මං ලැබපු ලොකුම භාග්යක් සතුටක් කියලා මට දැන් හිතෙනවා. ඉතින් මේ විදිහට අද දවසෙත් ලස්සන මතක මගේ මතක පොතට එකතු වෙනවා. ආයෙත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්න. දේ තුන්සේ දිලා